The art of flow and form ජීවිතයයි මේ. The art of flow and form. ඔබේ අභ්‍යන්තර හඬ අවදි කරන්න. වචන හරහා ඔබේ සැබෑ අනන්‍යතාවේ සොයා ගැනීම. අප ජීවත් වන්නේ රූප සහ ශබ්දවලින් පිරිණු නිරන්තරයෙන්ම අලුත් තොරතුරු ගලා එන ලෝකයක. නමුත් ඒ සියල්ල අතරතුර අපට අපේම අභ්‍යන්තර හඬ, අපේම සැබෑ අදහස් ඇසෙන්නේ කලාතුරකිනි. True Ink Dailyහි අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔබ කරන සෑම දෙයකටම එය සිතුවිල්ලක්, ලිපියක් නැතිනම් කලාකෘතියක් වේවා ඔබේ සැබෑ අව්‍යාජ අත්සන authentic signature එක් කිරීමට ඔබට උපකාර කිරීමයි. අද අපි එම අභ්‍යන්තර හඬ අවදි කර එය වචන හරහා ප්‍රකාශ කරන ආකාරය ගැන කතා කරමු. අභ්‍යන්තර හඬේ වැදගත්කම. අපේ සිතුවිලි බොහෝ විට සමාජීය බලපෑම්, අන් අයගේ අදහස් සහ තොරතුරු අධික මාත්‍රාවක් මගින් හැඩගැසී ඇත. එහෙත් අපේම වූ අභ්‍යන්තර හඬ අපේ අත්දැකීම්, හැඟීම් සහ අවබෝධයෙන් පිරිණු විශේෂිත ප්‍රකාශනයකි. ඒ අපට අනන්‍ය වූ කිසිවෙකුට අනුකරණය කළ නොහැකි ලෝකය දකින ආකාරයයි. මෙම හඬ අවදි කිරීම මගින් අපට පහත සඳහන් දේ කළ හැක. සැබෑ ප්‍රකාශනය. අපේ සැබෑ හැඟීම් සහ අදහස් අවංකව ප්‍රකාශ කිරීමට. ගැඹුරු සබඳතා. අන් අය සමග ගැඹුරු සහ අර්ථවත් සබඳතා ඇති කර ගැනීමට. සැබෑ නිර්මාණශීලීත්වය. අපට අනන්‍ය වූ අලුත් සහ නිර්මාණශීලී අදහස් බිහි කිරීමට. අභ්‍යන්තර හඬ අවදි කිරීමේ අභ්‍යාස. ඔබේ අභ්‍යන්තර හඬ අවදි කිරීම එය ප්‍රකාශ කරන කුසලාවක් වන අතර එය නිතිපතා පුහුණු කිරීම මගින් දියුණු කරගත හැක. පහත සඳහන් අභ්‍යාස ඔබට උපකාර විය හැක. නිශ්ශබ්දතාවයේ රැඳෙන්න. දිනකට මිනිත්තු කිහිපයක් හෝ සියලු බාහිර ශබ්ද සහ බාධාවලින් මිදී නිශ්ශබ්දතාවයේ රැඳෙන්න. මෙය ඔබේ අභ්‍යන්තර සිතුවිලි සහ හැඟීම් වලට සවන් දීමට ඉඩ සලසයි. සංගරා ලිවීම නැතිනම් ජර්නලින් කරන්න. දිනපතා ඔබේ සිතුවිලි, හැඟීම් සහ අත්දැකීම් විනිශ්චයකින් තොරව නිදහසේ සටහන් කරන්න. මේ ඔබේ අභ්‍යන්තර ලෝකයේ තේරුම් ගැනීමට සහ ඔබේ හඬ සොයා ගැනීමට උපකාරී වේවි. අවංකව ලියන්න. ලිවීමේදී ඔබ සැබවින්ම සිතන දේ සහ දැනෙන දේ ප්‍රකාශ කරන්න. අන් අය සිතන දේ ගැන නොසිතන්න. මේ ඔබේ සැබෑ අනන්‍යතාවය වචන හරහා ප්‍රකාශ කිරීමට ඉඩ සලසයි. සිතුවිලි නිරීක්ෂණය කරන්න. ඔබේ මනස දෙස අහසේ පාවන වලාකුලක් දෙස බලන්නාක් මෙන්ම විනිශ්චයකින් තොරව බලා සිටින්න. අවසාන සිතුවිල්ල. The final update. යනු මෘදුකාංගයක් හෝ අලුත් මෙව්වලක් නෙවෙයි. එය සිහිය පිළිබඳ වෙනසක්. ඔබේ අභ්‍යන්තර හඬ අවදි කිරීම මගින් ඔබ සැබෑ ජීවිතයේ සැබෑ තීන්ත True Ink සොයාගනී. ඔබේ ජීවිතය අවංකව ලියන්න, ඔබේ අදහස් නිර්භීතව ප්‍රකාශ කරන්න. ලෝකය බලා සිටින්නේ ඔබේ අද්විතීය හඬ ඇසීමටයි. The art of flow and form ජීවිතයයි මේ. The art of flow and form.